අපේ රටේ ගත්තත් අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් කියලා නැහැනේ. මේ නේචර් එක රකින්න ජාතික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැහැ. අපි කරා වූ සංවර්ධන ක්‍රියාවන් ගැන ප්‍රශ්න තිබෙනවා. ඇත්තට මේ ලංකාව කියන්නේ සූර්යා ලෝකයෙන් පිරිච්ච රටක්. අපිට සූර්යා ලෝකයේ බලයෙන් අපිට එනර්ජි එක, අපේ බල ශක්තිය අපිට ජනනය කරන්න පුළුවන්. හුලං වලින් ජනනය කරන්න පුළුවන්. නමුත් අපි පාවිච්චි කරන්නේ ජලය. ජලාශ ආශ්‍රිතව ස්වභාවික යන වතුර બ્લોක් කරලා ඊට පස්සේ ඒකෙන් විදුලිය උත්පාදනය කරන අපි બ્લોක් කරලා තිබෙනවා වතුර. විශේෂඥයෝ ඒ කාලෙත් කිව්වා මේක හරි භයානකයි. මොකද මේ બ્લોක් කරලා තිබෙන කඳු ඔක්කොම පැංගෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී න්‍යාය යාම් වලට මේක තුඩු දෙන්න පුළුවන් කියලා. ඒ කාලේ කිව්වා අවුරුදු 30ක් 40ක් ඇතුළත ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රතිපත්තිය යනවත් අපිට දැන් මුහුණ දෙන්න වෙනවා නේද? අපිට දැන් කඳුරට කරේට යන්න බයයි. නවසර ඉදිකිරීම අපි දන්නවා ගංගාව නාශිත කොච්චර තිබෙනවද? ඒ ස්වභාවික ඇල මාර්ගයන් બ્લોක් වෙලා තිබෙනවද? මේවා නිසා. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් බලපාන මේ ප්‍රශ්නට